මචං හැමෝටම ආයිබෝවන්. ඉතින් ඒකේ ෆිල්ම් SL YouTube නාලිකාවට ආදරෙන් ඔයාලා පිළිගන්නවා. ඉතින් තාමත් ඔයා මචං මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඉතින් මචං මම අද හදිස්සියෙම ආවේ කියන්නේ මොකක්ද දන්නවද? ඔයා මම අපි හැමෝම අහලා ඇති ඌව වෙල්ලස්ස කැරල්ල ගැන. අපේ අතීත හෙළයන් පණ දීලා ලේ දහඩිය මස් ඇට නහර මේ බිමට පූජා කරලා ලබාගත්තු ජයග්‍රහණයක් තමයි ඌව වෙල්ලස්ස කැරල්ල කියන්නේ. එදා වෙල්ලස්ස සටනේදී අපේ විරුවන් එකා පිට එකා මියදුනා. ඒ අපට රටක් මතු ජාතියට රටක් හැදීම වෙනුවෙන් පෘතුගීසි ලන්දේසින් පළවා හැරියා. ඉතින් ඌව වෙල්ලස්ස කැරල්ල ගැන නොබෝ දිනකදීම කතා කිරීමට අප නියමිතයි. ඒ නිසා අපි රජ රටින් ඌව වෙල්ලස්සට ළඟදීම යාමට සූදානම්. ඉතින් මම ඔයාලට කියන්න හදන්නේ මේ මිහිපිට මචං අපි මේ අඩිය තියෙන හැම අඩියක් ගානෙම බොහෝම පරිස්සමට අඩිය තිබිය යුතුයි. මොකද අපේ විරුවන් මේ මහ පොළොවේ ඕනතරම් රට ජාතිය ආගම ශාසනය බුද්ධ ශාසනය වෙනුවෙන් ලේ දහඩිය මස් වගුරුලා මේ මිහිපිට මේ මහ පොළොවේ හැම තැනම අපේ දෙවිවරු වගේ මිනිසුන් මියදිලා තිබෙනවා. ඉතින් ඒ තමයි මම නිතරම කියන්නේ අපි තියෙන හැම අඩියක් ගානෙම බොහොම පරිස්සමෙන් අපි අඩිය තිබිය යුතුයි. අපේ ජාතිය අපේ ආගම බේරාගත්තු ඒ විරුවන් මේ මිහිපිට හැම තැනම සිටිනවා. ඉතින් මචං ඌව වෙල්ලස්ස කැරල්ල ගැන කතා කරා 1818 ඌව වෙල්ලස්ස කැරල්ල. ඒ වෙල්ලස්ස කැරල්ල ගැන අපි කතා කිරීමට නියමිතයි. එතකොට තවත් හෙළ ඉතිහාසය ගැන ගොඩක් විස්තර අපි කතා කිරීමට නියමිතයි. ඉතින් තාමත් ඔයා මචං මගේ AK Film SL YouTube නාලිකාව subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. මොකද මේ channel එක හරහා මේ YouTube නාලිකාව හරහා හෙළ ඉතිහාසය, ගවේෂණය, එතකොට ඊට අමතරව සියලු දේම අපි මේ ගැන දාන සමාජ අසාධාරණ ලක් වෙච්ච මිනිසුන් ගැන, එතකොට මහපාරේ දුක් විඳින වීදි දරුවන් ගැන, දුප්පත් පීඩිත පන්තියේ මිනිසුන් ගැන පවා අපි කතා කිරීමට නියමිතයි. ඒ පමණක් නොවේ. ඔයාලට හිනහ වෙන්න ජෝක් වීඩියෝ පවා අපි මේ channel එක හරහා ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉතින් මචං නැවත නැවතත් මම කියන්නේ ඌව වෙල්ලස්ස කැරල්ල ගැන අපි කතා කිරීමට නියමිතයි. ඔයා ඌව වෙල්ලස්ස කැරල්ල ගැන යම් කිසි දෙයක් දන්නවනම් අනිවාර්යෙන් ඌව වෙල්ලස්ස කැරල්ලේ මූල බීජය ගැන දන්නවනම් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක බලද්දි කමෙන්ට් එකක් දාන්න ඌව වෙල්ලස්ස කැරල්ල ඇති උනේ මෙන්න මෙහිමයි කියලා. ඒ ඔයාලගේ දාන කමෙන්ට් එක හරහත් අපි ගවේෂණය කරන්න ලැහැත්ති. ඒ කියන්නේ කුමක්ද මේ ඌව වෙල්ලස්ස කැරල්ල ඇති උනේ කොහොමද? මෙහෙම තමයි. මොකද මගේ ගොඩ කාලෙක ඉඳන් ඔළුවේ වැඩ කරපු දෙයක් තමයි මේ ඌව වෙල්ලස්ස කැරල්ල ගැන අනිවාර්යයෙන්ම කතා කළ යුතුයි කියලා. එදා වීර කැප්පෙඩි පොල්ලා වගේ ඒ උදාර විරුවන් මේ රට බේරගත්තේ තම ලේ දහඩිය මේ බිමට පූජා කරලා. එතකොට උඹ අහලා තියෙන උතුවන් කන්දේ සරදියල් ගැන, උඹ අහලා තියෙනවා එඩිතර නායකයන් ගැන. ඉතින් හෙළ ඉතිහාසය ගැන කතා කරනවා නම් ඇත්තටම දින, පැය, දවස් මදි කතා කරන. මොකද අපි ප්‍රෞಢ ඉතිහාසයක් තියෙන ජාතියක්. ඒ නිසායි අපට හෙළයෝ කියලා කියන්නේ. ඉතින් මචං ඔව් ඇත්තම කියනවා නම් මොකද අපි හෙළයෝ කියන්නේ රාවණ පරපුරට අයිති මිනිසුන් ජාතිය. ඉතින් මචං මම මේ කියන කතාවලදී බොහෝ දුරට වැරදි අඩුපාඩු සිද්ධ වෙන්න ඉඩ ඇති. ඒවා ඉතින් පැනලා කමට දාන්න එපා. මචං ඉතින් ඌව වෙල්ලස්ස කැරල්ල ගැන නොබෝ දිනකින් හැකි ඉක්මනින් අපි කතා කරනවා. ඉතින් හෙළ ඉතිහාසය ගැන කතා කරන්න ඔයාලා හැක්තිනම් මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔබ හෙළ ඉතිහාසයට කැමති කෙනෙක් නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මෙම channel එක තාමත් ඔයා subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඉතින් මචං අවසානට කියන්න තියෙන්නේ උඹ තියෙන හැම අඩියක් ගානෙම මේ මිහිපිට අඩිය තියෙන හැම අඩියක් ගානෙම බොහොම පරිස්සමට අඩිය තියන්න. මොකද අපේ දෙවිවරු අතීතයේ අපේ රට රැකගත්තු විරුවන් මේ මහ පොළොවේ වැළලී සිටිනවා. ඒ නිසා බොහොම පරිස්සමෙන් මචං ඔයා අඩිය තියන්න. හැමෝටම සුබ දවසක් ජය වේවා. අනිවාර්යෙන් ඉදිරියේදී ඌව වෙල්ලස්ස කැරල්ල ගැන කතා කරනවා. ඒ වගේම හෙළ ඉතිහාසයේ උඹ නොදොටු මා නොදොටු දේවල් ගැන කතා කිරීමට අප නියමිතයි. එහෙනම් තාමත් channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරගෙන යන්න. හැමෝටම සුබ දවසක් ජය වේවා.